මොකද මේ වෘත්තීය රෝගයක් කියලා කියන්නේ? වෘත්තීය රෝගයක් කියලා කියන්නේ මොකක්ද? දැන් මේකේ වෘත්තීය රෝග කියන කාරණය මෙන්න මේ වචනය ඇතුළේම තියෙනවා. වෘත්තීය කියන්නේ ඒ පුද්ගලයා කරන රැකියාව. එතකොට මේ පුද්ගලයා කරන රැකියාවට අදාළව තමා මේ රෝගය ඇති වෙන්නේ. පැහැදිලි? එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආපුවම පැහැදිලි කරන්න ඕනේ වෘත්තීය රෝගයක් කියලා කියන්නේ මේ පුද්ගලයෙකු තමන් කරන රැකියාව නිසා ඔහුට ඇතිවන යම් ආබාධිත තත්ත්වයක්. රැකියාව නිසා ඇතිවන ආබාධිත තත්ත්වයක්. එතකොට මේක ඇතිවෙන්න පුළුවන් යම් හේතු නිසා. මේ රැකියාවේ යම් හේතු නිසා මේක ඇතිවෙන්න පුළුවන්. දැන් මේ පුද්ගලයා රැකියාව කරනකොට මේ පුද්ගලයාගේ තියෙන වැරදි ඉරියව් නිසා මේක ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ පුද්ගලයා යම් බරක් ඔසවනවා නම් ඔබ දන්නවද බරක් ඔසවනකොට අපි හිතමු මෙයාට කිලෝග්‍රෑම් 20ක බරක් ඔසවන්න තියෙනවා කියලා. මේ බර ඔසවනකොට මේ පුද්ගලයා තියෙනවා ඔබ දන්නවා මේ සාමාන්‍ය බරක් ඔසවද්දි දණහිස්ස නවලා ඔසවන්න කියලා කියනවා. එතකොට මේ බර එහෙම ඉස්සෙව්වේ නැත්තම් ඒ පුද්ගලයාගේ ශරීරයට යම් ආබාධයක් මේ හරහා වෙන්න පුළුවන්. මොකද ඔබ දන්නවා සාමාන්‍ය බර ඔසවනකොට ඒ බරේ වැටෙන්න ඕනේ දණහිස්ස වලට. නමුත් මේ බර මේ පුද්ගලයාගේ කොන්ද ප්‍රදේශයට આવොත් මේ කොන්ද ආශ්‍රිතව ආබාධයක් ඇති වෙන්න පුළුවන්. ඒ තමයි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මෙතනදී මේ පුද්ගලයාගේ කොන්ද ආශ්‍රිත ආබාධයක් ඇතිවීමට හේතුුනේ මොකක්ද? මේ පුද්ගලයාගේ රැකියාව. රැකියාව තමයි හේතු වුණේ. එතකොට රැකියාව නිසා නම් මේ පුද්ගලයාට මේ ආබාධය ඇති වුණේ. ඒක වෘත්තීය රෝගයක් කියනවා. ඒ කියන්නේ රැකියාව නැතුව වෙන ක්‍රමයක් නිසා කියන්නේ නිකන් රැකියාව කරන්න නැතුවත් තව කාට හරි මේ කොන්දේ අමාරුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක වෘත්තීය රෝගයක් නෙමෙයි. එතකොට වෘත්තීය රෝග ඇති වෙන්න ප්‍රධානම හේතුව මොකද්ද? වැරදි ඉරියව්. වැරදි ඉරියව්. හරි. ඊළඟට එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටියොත් මොකද වෙන්නේ? සිටීමත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. දැන් මේ පුද්ගලයා ගත්තාම මේ පුද්ගලයාගේ අපි බලමු මෙයා හිටගෙන වැඩ කරන්නේ. අපි හිතමු මෙයා මුදල් අය කැමියෙක් කියලා. අපි කැෂියර් කියලා කියන්නේ. මෙයා හිටගෙන හිටියොත් අපි හිතමු පැය 4ක් හෝ 5ක් එක දිගට මෙයා හිටගෙන හිටියොත් එතරම් මෙයාගේ මේ ශරීරයේ සම්පූර්ණ බර මෙයාගේ කොන්ද ප්‍රදේශයට කකුල් වලට ගෙඩිය වලට වැටිලා ආබාධ ඇති වෙන්න පුළුවන්. හරි. එතකොට මේ ආබාධය හේතු උනේ මොකද්ද? මේ පුද්ගලයා එක දිගට සිටගෙන සිටීම රැකියාවට සම්බන්ධ දෙයක් නිසා. ඊතර මොනවද වෘත්තීය රෝග අවම කරන්න අපි කරන්න ඕන මොනවද? අවම කරන්න නම් මොනවද? නිවැරදි ඉරියව්වෙන් වැඩ කරන්න පුද්ගලයන්ට උදාහරණ බර ඉසවීම වගේ දෙයක්දී. රයිට්. ඊට පස්සේ වැඩ කරන කාලය අතරතුර මොනවද කරන්න ඕනේ? අතර විවේක කාල ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තව එකක් තමයි මේ පුද්ගලයෙක් රැකියාවට තෝරගන්නකොට මේ පුද්ගලයා සතු යෝග්‍යතාවය විශේෂයෙන් ශාරීරික යෝග්‍යතාවය මැන බලන්නත් ඕනේ. මොකද මෙයා
ශාරීරික වශයෙන් මේ රැකියාවට සුදුසුද කියන එක බලන්න ඕන. ශාරීරික වශයෙන් දුර්වල කෙනෙක් නම් අපි හිතමු බර එසවීමක් වගේ දෙයක් නම් කරන්නේ. නැත්නම් සිටගෙන සිටීමක් වගේ දෙයක් නම් කරන්නේ. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක්ට වඩා ඉක්මනට මේ පුද්ගලයාට මේ රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. පැහැදිලි? ඉතින් ඒ වගේම ආයතනය තුල තියෙනවා නම් මිනිස්සුන්ට ප්‍රායෝගිකව කරන්න බැරි වැඩ තියෙනවා නම් ඒව සඳහා මොනවද කරන්න ඕනේ? විකල්ප ලෙස යන්ත්‍ර ලබා දෙන්න ඕනේ. අපි හිතමු දැන් මෙයාට බර ඔසවගෙන යන්න තියෙනවා නම් ලොකු බරක් ඔසවන්න තියෙනවා නම් අපි හිතමු කිලෝ 30ක බරක් ඔසවන්න තියෙනවා නම් ඒ සඳහා සරල යන්ත්‍රයක්. ඒ කියන්නේ අපි හිතමු මේකට මොන හරි ලිෆ්ට් කරන්න මෙයාට අවශ්‍ය. ඒකට අපි කියන්නේ ට්‍රොලි එකක් හරි එහෙම නැත්නම් ඒ අවශ්‍ය උපකරණයක් ලබා දීම හරහා මේක මේ පුද්ගලයාගේ මේ තියෙන ගැටලුව වළක්වන්නත් පුළුවන්. ඒතර මෙවැනි ප්‍රශ්නයක් තමයි මෙවැනි උත්තරයක් තමයි මේ වගේ ප්‍රශ්නයකට ඔබ ලබා දිය යුතු වෙන්නේ පිළිතුර සැපීමේදී.